සමෘද්ධි ව්‍යාපාරයෙන් කරපු සේවාව ඉතිහාසයේ කියනවා නම් මේකේ සහනාධාරත් එක්ක මේ රටේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ දිලිඳුකාම පිටු දැකීම. හැබැයි සමෘද්ධි ව්‍යාපාරයේ උපතේ සිට මරණය දක්වාම මේක ක්‍රියාත්මක සහන සලසපු ව්‍යාපාරයක් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. හැබැයි පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මේකට ගෙනාව අස්වැසුම කියන නව සහනාධාර වැඩපිළිවෙලක්. ඒ හරහා තමයි සමෘද්ධි ව්‍යාපාරයේ කඩාවැටීම ආරම්භ කරන්නේ. අපි විශ්වාස කළා මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ රනිල් වික්‍රමසිංහ කරපු වැරද්ද නිවැරදි කළා නැවත වතාවක් සහනයක් සලසයි සමෘද්ධි ව්‍යාපාරයටත් ප්‍රතිලාභී ජනතාවට. හැබැයි ඒක අද අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලත් වර්තමාන ආණ්ඩුව කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. හැබැයි මේ ව්‍යාපාරය ඇතුලේ අපේ නිලධාරීන් කිසිවෙක් දේශපාලනය කරලා නැහැ. අපි දේශපාලන පත්වීම් ලැබලා අවිල්ල තියෙනවා ඒක ඇත්ත. හැබැයි පත්වීම් ලැබලා අවිල්ල අපි වැඩ කරලා තියෙන මිනිස්සුන්ට රටම කඩාවැටිච්ච වෙලාවේ මේ රටේ කොරෝනා ව්‍යසනය ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ට භාණ්ඩාගාරය හිඳිච්ච වෙලාවේ මේ රටේ සියලුම ජනතාවට රුපියල් 5000 ගානේ ප්‍රතිලාභයක් ගෙවන්න සල්ලි ගත්තේ සමෘද්ධි බැංකුවේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ අරමුදලෙන්. ඒ අරමුදලට ගත්ත සල්ලි තව ආණ්ඩුව භාණ්ඩාගාරය තවත් ගෙවන්න තියෙනවා. එහෙමනම් මේක දේශපාලනය කරා කියලා කවුරු හරි චෝදනා කරන්න එනවා. අපි අනිත් පැත්තෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මේ රටේ මිනිසුන්ට ගෙවල් හදලා තියලා තියෙනවා. මේ රටේ නිවාස අධිකාරියක් තිබුණා. නිවාස අධිකාරියට වඩා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරයෙන් තමයි ගෙවල් හදලා දීලා තියෙන්නේ. මිනිසුන්ට සමාජ ආරක්ෂණය හරහා සහන සලස්සලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඉතිරි කිරීම කළා තියෙනවා. අද බිලියන් 400ක ශක්තිමත් මූල්‍ය පද්ධතියක් බවට සමෘද්ධි බැංකුව 1097ක් කරා මුළු රටම ආවරණය වැඩ පිළිලක් හදන්න පුළුවන් උනේ සමෘද්ධි නිලධාරීන් නිකන් ඉඳලා නෙවෙයි මේ රටේ මිනිස්සුත් එක්ක වැඩ කළා දුප්පත් මිනිසුන්ට උදව් කළා. ඒ නිසා අපි ඔය කියන කෙනෙකුට අපි කියන ඕනම කෙනෙකුට මේ රටේ දේශපාලනයට එහා ගිහිල්ලා අපි දේශපාලනය නෙවෙයි මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු නිසා තමයි සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් උනේ කියලා.